සුබදසකයා මගේ සිත්කල් වඩශන ඩු චන්ලත් එක තුරන්න ගුසරට මම ඒ කලින් වැඩගෙදි කතා කලා අපි කොහොමද වේරිබල්ලයක් ක්‍රීට් කරන්න කියලා මේකෙද අපි කතා කරමු පින්ට් ෆංක්ෂන් එක ගැන ඒත් එක්කම අපි බලමු අර කලින් හදපු වේරියබල් එක ප්‍රින්ට් කරන්නේ කොහොමද කියලා හරි මම පයිචාම් මගේ ID එකට යනවා මේ විදිහට නෝට්පෑඩ් කරන අය නෝට්පෑඩ් එකට යන්න හරි අපි කලින් වැඩගෙදි හදාගත්ත මෙන්න මෙහෙම අපි අපේ නම ලියාගත්ත ලකින්දු කියලා ඒජ් එක 13ක ලිව්වා ඊස්මේල් කෙනෙක ත්‍රූ කියලා දුන්නා හරි එහෙනම් අපි බලමු print function එක ගැන printer එකකින් කරන කාර්ය බලන්නකෝ අපි පරිගණකය ඇතුලේ හදන දත්ත ටිකක් කණික් කට්ටියට බලන්න කොලයක ලියවලා output එකක් දෙනවා එළියට දෙනවා එතකොට මේක කරන්නේත් ඒක තමයි අපි මේ program එකේ කරන දේ print function එක හරහා output කරනවා එළියට එහෙනම් අපි බලමු මේ print function එක කොහොමද ලියන්නේ කියලා print function එක ලියද්දී අපි මෙන්න එහෙම print කියලා මුලින්ම ලියනවා. හරිම ලේසි. print කියලා ලියලා වරහණක් දානවා. මේ විදිහට. මේක තමයි සරලවම print function එක කියන්නේ. හැබැයි මේකෙන් ගොඩක් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. දැන් මේකේ මෙහෙම ලියුවාට අපි වැඩක් නෑ. මොකද අපි දැන් මේක run කරලා බලමු. මේ විදිහට මේ උඩ තියෙන ත්‍රිකෝණේ ඔබලා ඔයාලට පුළුවන් run කරගන්න. මේ විදිහට මේ ත්‍රිකෝණේ ඔබලා. එතකොට දැන් මම run කරගත්තට අපිට මුකුත් පෙන්වන්නේ නෑ. ඒකට හේතුව අපිට අපි පෙන්වන්න කියලා මුකුත් දාලා නෑ මේ print function එකට. අපි මොකක් හරි දෙයක් පෙන්වන්න කියලා මේ print function එකට කියන්න ඕනේ. print function එකෙන් ඒක output එකක් විදිහට ලබා දෙන්න. හැබැයි අපි එහෙම කියලා නෑ. මේක කියන්නේ කොහොමද? දැන් තියෙන ප්‍රශ්නේ කියන්නේ කොහොමද කියන එක. කියන්නේ හරිම ලේසි. මේ වරහන් දෙක ඇතුළට අපිට මේ කියන්න ඕන එක දෙන්න ඕන. දැන් මම දෙන්නම්. මගේ ලකින්දු කියලා දෙන්නම්කෝ. අන්න ලකින්දු කියලා මේක දෙනවා. ඔයාට මතක ඇති කලින් වීඩියෝ එකේදී කතා කළා මේ දෘත කොමා දාන්නේ ඇයි කියලා. ඒ ස්ට්‍රින්ග් එකක් හින්දා ඒක දාන්නේ. හරි. ඊට පස්සේ මම මේක සේව් කරගත්තා. ඔයාලට කන්ට්‍රෝල් එක S එකයි ඔබලා. හරි මම මේක print කරනවා දැන් මේ ලකින්දු කියන එක. බලමු. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ මේ වචනේ ලකින්දු කියලා print වුණා. මේකෙදිත් මම කලින් කළා වගේ මේ උද්දෘත අයින් කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වැරද්දක්. ඒ හේතුව මේ වචන ලියද්දී අනිවාර්යෙන් උද්දෘත ලියන්න ඕන. හරි. දැන් මම මේ දැන් ලිව්වේ වචනයන්නේ. අපිට ඕන නම් අංකක් දාත හැකියි. මම මේක 15 කියලා දීලා මේ රන් කියන එක දෙන්නම්කෝ. කියන්නේ මේ ත්‍රිකෝණේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය විදිහට 5යි කියලා 15යි කියලා එළි තියෙනවා. එතකොට අපි මේක මේ විදිහට උද්දෘතය ඇතුලේ ලිව්වත් 15 කියලා එනවා. හැබැයි පරිගණකයේ දැනගන්නේ මේක වචනයක් කියලා. හරි අපිට දැන් මෙතනින් ඕන්නම් අර true කියලා එහෙම දෙන්නත් පුළුවන් ඒකත් සාමාන්‍ය විදිහට මෙතන print වෙනවා මේ විදිහට ඒක කිසි වෙනසක් නැහැ මෙතනින් අපිට කැමති එක print කරගන්න පුළුවන් දැන් අපිට අවශ්‍ය දේ තමයි මෙන්න මේ variable ටික අපි මේ name age mail කියලා variable තුනක් හදාගත්තා මේ variable තුන අපිට output එහෙම නැත්නම් එළියට පෙන්වන්න ඕනේ එතකොට මේ variable එක print කරන්නේ මේ විදිහට. අපි ලකින්දු කියලා අපි දැන් සාමාන්‍යයෙන් ලියා ගන්න ඕන නම් මම මෙහෙම උද්දෘත කොමා දාලා ලකින්දු කියලා ලියනවා. ලියලා මම මේක run කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය විදිහට ලකින්දු කියලා තියෙනවා. හැබැයි අපි variable එක මේක ලියලා තිබ්බොත් අපිට කතා කරන්න පුළුවන් මේක මෙන්න මේ variable එකට දුන්නු නමෙන් මම මේ variable එකට දැන් ලකින්දු කියන එක දුන්නේ name කියලා එහෙනම් මම name කියලා මෙතන ලියනවා දැන් මම දුන්නේ ලකින්දු කියලා නෙමෙයි ඒ ලකින්දු කියන එක තියෙන variable එකේ නම මේ name කියන එක දැන් මම මේක run කරනවා ඒත් ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය විදිහටම ලකින්දු කියන එක ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ මේ ලකින්දු කියන එක తాවකාලිකව RAM එකේ save වෙලා තියෙනවා කියන එක මම මේක දෙන්න නැතුව දැන් age කියන එක දෙන්නම්කෝ මගේ වයස age කියන variable එකේ නම දෙන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා 13යි කියලා අපේ අර age එකේ age එක output විදිහට ඇවිල්ලා තියෙනවා දැන් මම මේක email කියන එක දුන්නත් මේ true කියලා එනවා මොකද අපි කලින් වගේම තමයි මේකත් true කියලා එනවා හරි දැන් මම වෙනසක් කරනවා
අපිට අවශ්‍යයි කියලා හිතන්නකෝ මෙහෙම මම මේ දැන් name කියන එක වෙන හදාගන්න ෆස්ට් නේම් කියලා නේම් කියලා හදාගන්න මේ විදිහට කැමරා ප්ලේස් රේට් වලින් කියලා ඊට පස්සේ සෙකන්ඩ් නේම් කියලා එකකුත් හදාගන්න සෙකන්ඩ් නේම් කියලා තවත් වේරියබල් එකක් හදාගෙන ඒකට දෙනවා කුමුදිත කියලා මගේ සෙකන්ඩ් නේම් එක දීලා මම මේ විදිහට අවුට්පුට් කරනවා print එකේ තියෙනවා first name ඊට පස්සේ ආයේ print second name මම මේ වගේ print function දෙකක් දාලා දෙකම output කරන එක පාරයි දැන් ඔයාලට බලා ගන්න ලකින්ද කුමුදිත කියලා කියලා තියෙනවා අපිට මේක අවශ්‍යයි නම් මෙන්න මේ print එක print function එක ලියන්න අපි ඒක කොහොමද කරන්නේ ඒක කරන්න අපිට මේ print එකම print function එකේ පුළුවන් ඒකට තියන්නේ මේ first name කියන එකට එහා පැත්තෙන් plus කියලා දාන්න. එහෙම නැත්නම් ධන ලකුණක් දාන්න. ධන ලකුණක් දාලා අපිට ඊගාවට එන්න ඕනේ variable එකේ නම ලියන්න. second name. දැන් ඔයාලට කිසි අවුලක් නැතුව පුළුවන් මෙතන run කරගන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ලකින්ද කුමුදිත කියලා මේක එකටම ඇල්ලලා තියෙනවා. මෙහෙම කිසි ස්පේස් එකක් නැහැ. එක දිගට ලකින්ද කුමුදිත කියලා ඇල්ලලා තියෙනවා. මෙතන ඔයාට පුළුවන් මේ විදිහට පොඩි වැඩක් කරලා ස්පේස් එකක් තියලා මේ විදිහට එහෙම දෙන්න මම මේ කලේ තවත් ධන ලකුණක් දාලා ස්ට්‍රින්ග් අර නිකන් වචනයක් ලියන විදිහට ස්පේස් එකක් තිබ්බා. ඒක ඔයාලට කරලා බලන්න පුළුවන්. මේ ප්ලස් එකෙන් කියන්නේ මේ තියෙන දෙයට තවත් එකතු කරනවා කියන එක. හරි. දැන් මේ දේම අපිට මෙහෙම කරගන්නත් පුළුවන්. දැන් අපි අර මේ විදිහට මෙතනින් දැම්මනේ මෙන්න උද්දෘතයක් දාලා ස්පේස් එකකුත් තිබ්බනේ. එහෙම නැතුව අපිට ලේසි ක්‍රමයක් තියෙනවා. කමාවක් දාන්න. කමාවක් දාලා ඊගාව වේරියබල් එකේ නම ලියන්න. ලියලා මම මේක රන් කරලා පෙන්නන්නම්. කිසිම අවුලක් නැතුව ලකින්ද කුමුදිත කියලා ස්පේස් එකක් ඇවිල්ලා වැල්ලා තියෙනවා. දැන් මෙතන මේ ක්‍රම දෙකක් මම කියලා දුන්නා. හරි. දැන් මම අංක දෙකක් දෙන්නම්කෝ. number 1 සමානයි 2යි number 2 සමානයි 2යි දැන් මම මේක print කරනවා number 1 අර මම කලින් කිව්වා වගේ එකතු කිරීම දාලා ලියන්නේ number 1 number 2 දැන් අපිට එන්න ඕනේ අපි හිතාගෙන ඉන්න විදිහට එන්න ඕනේ 2 ඊට පස්සේ එකටම 2 කියන එක හැබැයි එන එක බලන්නකෝ තර එන්නේ 4යි කියලා ඒකට හේතුව අපි මේ උද්දෘත ඇතුළේ නෙමෙයි මේ 2 කියන එක දාලා තින්නේ මේක int එකක් කියන්නේ අපි මේක නම්බර් එකක් අපි උද්දෘත ඇතුළේ දැම්මොත් මේ විදිහට මම උද්දෘත කොමා ඇතුළේ දානවා මේ 2 කියන දෙක දාලා මේ එකතු කිරීම දාලා ස්ටාර්ට් කරනවා එතකොට 22යි කියලා වෙනවා. ඒ කියන්නේ මේ දෙකම එකතු වෙලා ආවිල්ලා තියෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති වචනයක් එකතු කළොත් ඒක එකටම ලියවෙනවා. හැබැයි අංක එකතු කළොත් එකතු වෙච්ච උත්තරේ තමයි එතනට ලැබෙන්නේ. අපි බලමු මේ විදිහට ලියලා මොකද්ද වෙන්නේ කියලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය විදිහට අර ස්පේස් එකක් ඇවිල්ලා මොකද මේ වේරියබල් දෙකක් ඉඳන් මේ ඈත් වෙලා තියෙන්නේ ස්පේස් එකක් ඇවිල්ලා 22 විදිහට ඇල්ලලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට අර වචන විදිහට ලියා ගන්න ඕන නම් මෙන්න මේ ක්‍රමේ භාවිතා කරන්න පුළුවන්. හරි. දැන් ඔයාලට දන්නවා කොහොමද ගණිත කර්ම කරන්න කියලා. එකතු කිරීම නම්බර් 2 දැම්මොත් මේක එකතු වෙනවා. අඩු කිරීම දැම්මොත් එහෙම එකක් වෙනවා. එතකොට අපිට මෙතන මේ වේරියබල් එකෙන් දාන්න පුළුවන්. දෙක එකතු කිරීම 2 කියලා දැම්මොත් මෙතන මේ වේරියබල් එකේ උත්තරය එන්නේ 4යි කියන එක. වේරියබල් එකේම උත්තරය 4යි. දැන් මම මේ නම්බර් 1 කියන එක print කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් උත්තරේ 4යි කියන එක. ඒ කියන්නේ මේ දෙක එකතු කිරීම 2 තමයි මේ උත්තරය ඇවිල්ලා තියෙන්නේ. එතකොට මම මේ ටික දිග ගණිත කර්මයක් දෙන්නම්කෝ. 2 ගුණ කිරීම 4 අඩු කිරීම 2 එකතු කිරීම මේ විදිහට දීලා මෙන්න මේ නම්බර් 1 කියන එක රන් කරනවා. දැන් ඔයාලට බලන්න පුළුවන් 11 කියලා උත්තරය ඇවිල්ලා තියෙනවා. එතකොට 8යි 8න් දෙකක් අඩු කරපුවාම උත්තරේ 6යි 6ට 5ක් එකතු කරනවා 11යි. ඒ විදිහට ඔයාලට ලොකු ගණිත කර්ම උනත් මෙතන කරගෙන යන්න පුළුවන්.
අපි හෙනම් අද කතා කලේ ඔන්න ඕක ගැන තමයි මේක පින් ෆංක්ෂන් එක පින් ෆංක්ෂන් එක කිව්වට මේක වැඩි හරියක් තියෙන වේරියබල් ගැන අපි හරියටම පින් ෆංක්ෂන් එක කතා කරමු ඊගා වීඩියෝ එකදී. ඒත් මේ වේරියබල් ගැන දන්නේ නැති දෙයක් මොකක්ද මගේ කියන විදිහේ වැරද්දක් එහෙම නැත්නම් මම කතා කරන වචන වැඩි නම් වගේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද මම දන්නේ නැහැ ඔයාලට කොහොම තේරෙනවද කියලා මේ මම කියලා දෙන එක. තම කට්ටියට බලන් ෂෙයා කරන්න අනිවාර්යෙන්. මොකද ඒ කට්ටියත් ආසාවෙන් ඉන්නවා මේ Python භාෂාව ඉගෙන ගන්න. පොඩි ළමයිට රොක් කමක් නැහැ බලන් දෙන්න. වැදගත් මේවා. ඔය ගේම් ගහනට වඩා මේ වගේ පරිගණක භාෂාවක් හැදෑරීම ගොඩක් වැදගත්. හරි එහෙනම් ඔය ගැන තමයි මම අද කතා කළේ. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලා සුබ දවසක්.